හෙවත් සුද කියන රෝගාවස්ථාව බහුලවම වැඩිහිටි මැදි වයසේ අයට ඇතිවෙන රෝගාවස්ථාවක් වුණත් බොහෝ හේතු නිසා කුඩා අයට හෝ තරුණ අයටත් ඇතිවෙන්න පුළුවන්. දැන් මේ අවස්ථාවේදී රූප අපැහැදිලි බව, සමහරක් වෙලාවට විකෘති දර්ශන දැකීම වැනි ලක්ෂණ Tamanට දැනගන්න ලැබුණොත් වහාම පිළිගත් වෛද්‍යවරයෙකුට වෙත යොමු විය යුතුයි. එතකොට ඒ අවස්ථාවේදී ප්‍රතිකාර මුල් අවස්ථාවේදීම ලබා ගත්තොත් මේ රෝගය පාලනය කරගන්න පුළුවන්. එහෙම නැති වුණොත් රෝගය බහුලව පැතිරීම නිසා අවසානයේදී අන්ධභාවය දක්වා යන්න පුළුවන්. ශල්‍ය කර්ම ප්‍රතිකාරය ආයුර්වේද ප්‍රතිකාරයක් වශයෙන් අවුරුදු 2-3000කට උඩදී දක්වලා තියෙන ප්‍රතිකාරයක්. ඒ නිසා මෙම ශල්‍ය කර්ම කිරීම පිළිබඳව කිසිසේත් බිය යුතු නැහැ. ඒ වගේම මෙය ආයුර්වේදයේ සුසුතාචාර්යවරයා අවුරුදු 3000කට 4000කට කලින් සඳහන් කරලා තියෙන ප්‍රතිකාරයක්. ඒ නිසා මෙම ප්‍රතිකාරය කරලා Tamanගේ පෙනීම නැවත ලබා ගැනීම ඉතාම සුදුසු බව සඳහන් කරනවා.